කෝල් ගත්ත ආන්සර් කරන්නේ නැහැ. නිකන් බෝලේ පාස් කරයි කියලා කියන්නේ මොකද්ද බෝලයක් කොහෙද මට බෝලයක් ඇත්තෙත් නැහැ සෝරි ඊළඟ ජනාධිපති නාමල් කියලා මාසෙකට බාර දෙන්නකෝ මේ සියලු ප්‍රශ්න ටික එතුමා විසඳලා පෙන්නයි අම්මේ උතර මතක තියාගන්නilla. ඔව් මම රාජපක්ෂ නිකාය කියලා කිව්වා. මේ තරුණ ළමයි ඔව් තාත් ඉගෙන ගත්තේ නෑ තමයි පක්කෝ. කොබ මේ නාමල් ඇවිල්ලා කාපියව් පරහැත්ත රෙද්ද බඩ බෙට්ට කෙලින් බෙල්ල ගාලා කඳපයි හරි ලස්සනයි very good ඕන පෙතපහක පණේ තින්න පුතා. මේ බොරු මානසි දාන්න එපා හරිද ඔයාලා දාන මානසි මට තේරෙනවා පිට පොකද බස් ලංකාවට දැන් මෙට්‍රෝ සමාගම ඉති කළා. බස් ගෙනීම පිළිබඳව එකක් සඳහනක් තියෙනවා. ලංකා අශෝක් ලේලන් රාජ්‍ය කොටස් තියෙන සමාගම වෙනුවට වෙනත් රටකින් බස් ගෙන්නන්න සැලසුම් කරලා දෙනවා. ඒතකොට ඒකෙන් කියවෙන්නේ මොකද්ද මේ දෙපිටි ප්‍රතිපත්ති? මේ මීහට වෙලා තියෙන එක බලමු පොල්මාද බඩුවක් මේ පරිගණක ලබා ගත්තොත් දරුවන් වඳවීමේ තර්ජනයක් තියෙනවා. ඒ වගේම පිළිකාව, ඉන්ද්‍රියන් අක්‍රිය වීම, ප්‍රතිශක්තිකරණය අඩුවීම, හැමේ තුවාල ඇතිවීම වැනි රෝගී තත්ත්වයන්ට මුහුණ පෑමේ අවදානමක් තිබෙනවා. ඉතින් අමු ගවය මොනා කිව්වත් විශ්වාස කරනවා. ඔව් තාත් ඉගෙන ගත්තේ නෑ තමයි පක්කෝ. හැබැයි උඹලා වගේ මේක එකාට වහල් සේවය කර කර ඉන්නේ මේවා උඹ ඉගෙනගෙන ඉගෙන ගත්ත එක මේක ඇතුලේ රෑ 2:23ට ඇවිල්ලා පක් ගහනවාද පොඩ්ඩියෝ. උඹ ඉගෙන ගත්ත නම් TikTok කියන එකත් ඔය ඉගෙන ගත්ත එකත් ඔය මොන TikTok කදාගෙන ඉන්නේ පුතා. හොන්නේද? මේ ඉගෙන ගත්ත මේ පේනෝ නේද ළමයි අධ්‍යාපනයේ වැදගත්කම. අධ්‍යාපනයේ ඔහොමද පුතෝ ටයිප් කරන්නේ උඹගේ අධ්‍යාපනයේ කැරිපොන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා කවුද කියලා කියපම් මුලවන්න. තේරවිල්ලක් අහන්නද? අතුල්ලන්න තෙත් වෙනවා. තෙත් වෙන්න මිරි කන්නමයි හිතෙන්නේ. හරිද? මේක ඉතින් ඕනම කෙනෙක් කරලා තියෙනවා. කියන්න බලන්න මොකද්ද කියලා. එන්න අක්කේ ගන්න ඕන කෑල්ලක් 100යි ඕන කෑල්ලක් 100යි ගොඩ ඇදලා තෝරගන්න බඩු තියෙනවා කස්ටම් එකෙන් පන්නපුවා කඩයක් අස් කරපුවා මේවා පිටකොටුවේ කොහෙවත් නැහැ අක්කේ ගන්න ගොඩ ඇදලා තෝරගන්න මල්ලි මේ සෙල්ෆි ගන්න එපා මේ බිස්නස් එකක් කරන වෙලාව අක්කේ මම දැන් ඉන්න කලිසෙන් අදින්න එපා ඒක විකුණන්නේ නැහැ ගොඩ ඇදලා තෝරගන්න කෑල්ල 50යි කොබ මේ නාමල් අනාගත තරුණ ජනාධිපති හිතෙන් ජනාධිපති වෙලා තාම ජනතාව ළඟ නිකන් බඩු මල්ලක්ක බෙදුවාදී කරන මම නම් දැක්කේ නාලිකාවකින්. බෙදුවද මහත්තයෝ? ඒක නම් දැක්කේ නැහැ. ඊළඟ කෙනා මොනවද කෙනාද මේ මං ගෙනාව කතා කරන බෝලෝ කොහොම හොඳ මං එකට සුලින් 10ක් ගෙවන්න හැබැයි ඒක ඔප්පු කරලා පෙන්නන්න හරි කතා කරලා පෙන්නන්න මගේ පැටියෝ මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මම මේ රටේ නිලනුල ජනාධිපති අම්මේ ඔය කෑගැහිල්ලා ඉඳන් එක මිනිහෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ උඹට. එතන කොහමද මේ තාත්තා ඔයාව හොයාගත්තේ? මම දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් මේ තරුණ ළමයි අම්මෝ අවදානෙද ඉල්ලන්නේ මීට වැඩිය හොඳයි අපි තවුනයෝ අපිට විනාඩි 5ක් ඇති මේ රටේ ආණ්ඩු පෙරලන්න. ගමේ අය කියනවා ඊළඟ ජනාධිපති නාමල් කියලා ඡන්ද නුදුන්න අය. ගහන්න කලින් කෑ ගහන්න එපා කියන අයටයි මේ කියන්නේ. හරිද? මැච් එකක් උනත් දිනන්න චියර් එක ගොඩාක් වටිනවා. චියර් එකෙන් විතරක්ම දිනපු මැච් එකක් තිබුණා. මොකද කියන්නේ? මැච් එකක් ගහමුද? හා? මට හිතුණා මේ
මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මේ ජනාධිපති සජිත් ප්‍රේමදාසටද? එක දවසකට හරි පුළුවන් නම් මේ මූට ජනාධිපතිකම දීපල්ලා ටෙලි නාට්‍යයකට හරි කමන්නේ අරගෙන. පුතෝ BOC ඇප් එකෙන් ට්‍රාන්සැක්ෂන් එකක් කරනවට වඩා ලේසි සල්ලි අරගෙන බස් එකේ ගිහින් උගේ අතට දීලා එනවා. පුතෝ හැකර් කෙනෙක්ට නෙමෙයි අපිටවත් ලොග් වෙන්න බෑ. අම්මට හුකන ආරක්ෂාකාරී පද්ධතියක් ඒ හුත්තලාගේ තියෙන්නේ. පකේ බැංකු හුත්තු අපේ සල්ලි අපි ගන්න පුදුම දුකක් විඳින්න ඕනේ. දලබෝ නම් ඕන ඇටිය දැකලා ඇති. නමුත් බලන්න මෙහෙම දලබුවෙක් දැකලා තියෙනවද කියලා බලන්න අතු සහ කොළවල ස්වරූපයටම අනුවර්තනය වෙලා ඉන්න අපුරු දලබුවා. ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත් වෙන්නේ කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්මයා කියන එක මම බය නැතුව තමුන්නාසයට කියනවා. සහයෝගයෙන් ඉන්න අය දැක්කට බලන්න මෙහෙම සහයෝගයක් දැකලා තියෙනවද කියලා. මෛත්‍රීපාල මහත්තයා කොරවක් එක්ක වගේ ඇවිල්ලා මෙහෙම කරනකොට එක එක්කත් අපුඩිය අහන්නේ. ඒකට දැන් අන්න පේනව නේද? උඩින් යනකොට ජන අපුඩිය. එනිසා මේ රටේ ඉන්න හැම කෙනෙකුටම අපේ ජනාධිපති කියලා කියන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියන එක මම තමුන්නාසයට මතක් කරන්න කැමතියි. මිනිහෙකුට පෞරුෂයක් තියෙන්න ඕනේ. සිවුරක් දාපු පලියට මහත්තයෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ මේ සංඝ කල්ලිය ගැන. මට විතරක් නෙමෙයි හැම බෞද්ධයෙකුටම මේ වෙනුවෙන් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා විතරක් නෙමෙයි යුතුයකමක් තියෙනවායි කියලාත් මම හිතනවා. නොවැම්බර් මාසේ 12 වෙනිදා දැන් මේ 12 වෙනිදා 12 එතකොට 12 කියන්නේ 12 වෙනිදාට 12 බලන්න බෑ 12 වෙනිදාවක් 12 කියපු එක මේ 12 වෙනිදා තියෙන්නේ 12 වෙනිදා 12 වෙනිදා වගේ මේ 12 වෙනිදා මේ 12 වෙනිදා 13 හෝ 14 වගේ 17 වෙනිදා 17 වෙනිදා 23 වෙනිදා 23 වෙනිදා 23 වෙනිදා වෙන්නේ 23 වෙනිදා 23 වෙනිදා 23 ඉඳන් 23 වෙනිදා 23 වෙද්දි 24 වෙනිදා 24 වෙනිදා 25 වෙනිදා වගේ 25 වෙනිදා 25 වෙනිදා රෑ 25 උදේ 25 26 වගේ 26 වෙනිදා 27 වෙනිදා 28 අපි කෙටි විරාමයකට යනවා. ඕකට තමයි වෙනවා කියන්නේ. ඔබතුමා මේ මට මේ එක දවසක් හම්බුනාම කිව්වනේ අර මෙතෙන්ට ආවම ඔබතුමාට වැස්ස නවත්තන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. අනිවාර්යෙන් කොහොමද ඒක කරන්නේ? මට කරලා පෙන්නන්න දැන් වහිනවා නම් දැන් විනාඩි 3 අපේ හඳුනේ තමා එන්න ඕනේ. මම අනිවාර්යෙන් මං ආසර අත තියෙනවා මම වැස්සනවා. කොහොමද ඒක කරන්නේ? අයිති අමු ගවය මොනා කිව්වත් විශ්වාස කරනවා. ඌ එහෙනම් ඒක නෑ ඉතින් එතුමා කිව්වනේ ඊට කලින් පාර්ලිමේන්තුවේ එතුමා කියන්නේ බොරු කියලා. ඉතින් අපි අය ඒව විශ්වාස කරන්නේ. එතුමා කලින්ම කියලා තියෙන්නේ. ඒ හින්දා එතුමා පාර්ලිමේන්තුවේ කිව්වොත් කියන්නේ බොරුවක්. තාඩුවකට කිව්වොත් ලක්ෂ 10ක් දෙනවා කියනකොටම තේරෙන්නේ නැද්ද ඒක පට්ට කැබරයක් කියලා. ඨකර මේ මෙල්ලියන් යහපාලනේ විශ්වාස කරන සමස්ත පුරවැසියන්ගේම ආයාචනයක් කරනවා මං වෙනුවෙන් රුපියල් 100ක් වෙන් කරන්න. මම හැමෝගෙම ඉල්ලන්නේ එකම එක රුපියල් 100ක් මගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන්න. යන්න ආර්ය පුක්කවාරු ඔගාලේ නෝඩු දැන් සතුටුයි. ප්‍රේමදාස මහත්තයා අපි ආදරය කරපු ගහන්න අප්පුඩියක් එතුමා බලාගෙන ඉන්නව නම් අද අපි දිහා සන්තෝෂ වෙයි. එක්සත් ජාතික පක්ෂේ සාමුලිම විනාශ කරා. අප්පුඩි ගහන්න එපා බං සාමුලිම විනාශ කරා කියලා කිව්වේ. මේ බලපත්‍රයේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ චිප් එක. මේ චිප් එක හරහා අපි බලාපොරොත්තු වෙන කාරණා දෙකක්. එකක් අන්තර්ජාල සම්බන්ධතාව ඔස්සේ ක්ලවුඩ් එක අහසේ තියෙන දත්ත ගබඩාවක් නැත්නම් ඩාටාබේස් එකට ප්‍රවේශය නැත්නම් ඇක්සස් එක හදාගන්න. මැජික්. වීරනේ දුට්ටක් අරක්කු දුට්ටක් කටේ නම් කියලාවත් නැහැ. හරිද? උකුරටම දාගෙන ඔක්කොම බීලා ගෞරවයෙන් දුස්සර. නෑ ජනතාවට බෝලේ පාස් කරේ නෑ. බොරු කියන්න එපා. ඔයා හැමතිස්සෙම නිකන් බෝලේ පාස් කරයි කියලා කියන්නේ මොකද්ද බෝලයක් කොහෙද? මට බෝලයක් ඇත්තෙත් නෑ.
ජනතාව ජංගිත ප්‍රමාණයක් වන් ඔය ඉතින් අපි කට්ටියට බලය දුන්නට ඒක වක් කියන්න ඕනයි. අපි නම් බෝලේ පාස් කරේ. ඒකට අපිට බෝලයක් දුන්නේ කට්ටිය වක් කියන්න ඕන. රවිට බයයි. ඇයි රවිට බය? අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවේ මේ රවිට නෙවෙයි. ඒ රවිට බය මහ බැංකුව. සෝරි. අව්වේ සැරට ට්‍රැක පැනලා. උතර මතක තියාගනින්න. අපටත් අවශ්‍ය පක්ෂයක් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ටිකක් ටිකෙන් දිගටම දැන් මේක අල්ලගෙන සමාජගත කරන්න හදනවා. මම බයක් නෑ, මම ණයක් නෑ. ඕව මම රාජපක්ෂ නිකායෙන් කියලා කිව්වා. උඹලට ඒ සෙල්ලම නටන්න බෑ. උතර මතක තියාගනින්න. කන්ටම පුරුදු වෙච්ච හොඳම ඩෝබිලා ටිකක් ටිකෙන් දිගටම දැන් මේක අල්ලගෙන සමාජගත කරන්න හදනවා. මම බයක් නෑ, මම ණයක් නෑ. ඕව මම රාජපක්ෂ නිකාය කියලා කිව්වා. එදා රාජාය කියලා කියනවා නම් ඔව් අපි රාජපක්ෂ නිකායෙම තමයි. ආලං කළා උමන්දාවේ මේ බලු කපුටු දානේ අපි මෙන්න බලු කපුටු දානේ දෙන පළවෙනි වෙල්මුගටියා මෙන්න දෙවෙනි ජයග්‍රාහකයා මෙන්න දෙවෙනි ජයග්‍රාහකයා මෙන්න තුන්වෙනි ජයග්‍රාහකයා මෙන්න 4 5 6 7 මේ ඇතුළු මෙකී නොකී සකල YouTube බල්ලන්ටත් YouTube බැල්ලියන්ටත් සිවුරුකාරයන්ටත් දෙන මහා බලු කපුටු දානයයි රාමඤ්ඤ අමරපුර අස්ගිරි මල්ලොතු සියලුම නායක හාමුදුරුවරුන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටින්නේ මේ නිගණ්ඨයෝන්ව ශාසනයෙන් එලවන්න. බෞද්ධ ජනයා විසින් නුදුරේදීම නොබෝ දිනකින් දළදා මාලිගාව ඉදිරිපිට උද්ඝෝෂණයක් කරાવી ඔබ වහන්සේලා නිහඬව හිටියොත් මේ වගේ රට ගිනි තියෙන සිවුරු රඳවන කහ ලයිටර් නිගණ්ඨයෝ බුද්ධ ශාසනය පුරාම පැතිරිලා පිළිකාවක්සේ අපේ රටේ ඉන්න හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් යාළුවන්ගෙන් සමාව ඉල්ලනවා. මේක නෙමෙයි බුද්දිසම්. මේක නෙමෙයි රියල් බුද්දිසම් කියන්නේ. මේක නියම බුද්ධ ධර්මය නෙවෙයි. මුන් කරන්නේ ශාසනයත් විනාශ කරලා ආගමත් විනාශ කරලා මුළු ජාතියම නැති කරන ජාතියේ කහපාර සිවුරු ඇඳපු කාලකන්ණි සෙට් එකක්. ඒ නිසා රියල් බුද්දිසම් කියන්නේ මේක නෙවෙයි. අපේ හාමුදුරුවනේ හැකි ඉක්මනින් මේකට පියවරක් ගන්න. එහෙම නැති වුණොත් අපේ රටෙන් බුදු ධර්මයේ විනාශ වෙන මේ මිනිස්සු බුදු ධර්මයෙන් ඈත් වෙන ප්‍රතිශතය තවත් වැඩි වෙනවා. මේ වගේ නිගණ්ඨයෝ රටේ විවිධාකාර මත දරන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ ආදරණීය ඉල්ලීම අමරපුර රාමඤ්ඤ අස්ගිරි මල්වතු කියන සියලුම මහානායක හාමුදුරුවරුන්ගෙන් අපේ රටේ බුදු ධර්මය මේ කහලයිටර් වලින් මේ නිගණ්ඨයන්ගෙන් බේරලා දෙන්න. තෙරුවන් සරණයි. හරි ලස්සනයි. very good. ඕන පෙතපසක පණුවෙක් ඉන්න පුතා. මේ බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. අපිට මොකද